හයි කොහොමදිතින් ඔන්න අදාරගෙන ආවේ අපි බලපු සුපර්මෑන්න් ලොයිස් ටීවි සීරියස් එකේ සීසන් 1 එකේ දෙවනි එපිසෝඩ් එක. ඉතින් එහෙමනම් අපි අද බලමු එපිසෝඩ් 2 එකේ මොකද්ද වෙන්නේ කියලා. හරි ඉතින් මේ එපිසෝඩ් එක පටන් ගන්නවත් එක්කම අපිට පෙන්නන්නේ පළවෙනි එපිසෝඩ් එකේදී අපිට බලාගන්න පුළුවන් වුණා ස්මෝල් විල් වල පදිංචි වෙලා හිටපු කැල් එහෙම නැත්නම් සුපර්මෑන්ගේ අම්මා නැති වෙනවා. ඉතින් ඒකත් එක්ක ක්ලාක් තීරණයක් කරගන්නවා එයාගේ පවුලේ අයත් එක්ක ස්මෝල් විල් වලට ඇවිල්ලා එයාගේ අම්මගේ ගෙදර ජීවත් වෙන්න. ඉතින් මේ විදිහට ක්ලාක්ගේ පවුලේ කට්ටිය මෙට්‍රොපොලිස් වල ඉඳලා ස්මෝල් විල් වල තියෙන එයාගේ අම්මගේ ගෙදර පදිංචිට එනවා වගේම ඊළඟට අපිට පෙන්නන්නේ පවුලේ කට්ටියම එකතු වෙලා කෑම ගන්න ගමන් ඉන්න දර්ශනයක්. ඉතින් මේ වෙලාවේදී කැල් ලොයිස් එක්ක එකතු වෙලා ජෝඩන්ට කියනවා එයාගේ මතුවෙන්න පටන් ගත්තු සුපර් පවර්ස් පාලනය කරගන්න එයා ඉගෙන ගන්නකම් ආපහු එයාව ඉස්කෝලේ යවන්න විදිහක් නෑ කියලා. මොකද සුපර් පවර්ස් පාලනය කරන්න දන්නේ නැතුව ජෝඩන් එයාගේ ඉස්කෝලේ යන්න පටන් ගත්තොතින් හදිසියේ හරි ඒ දේවල් නිසා ඕනම කෙනෙකුට අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්. කොහොමුණත් ඉතින් මේ කියන දේ පිළිගන්න නම් ජෝඩන් එක පාරම කැමති වෙන්නේ නෑ. ඉතින් ඔය සිද්ධිය උතනින් ඉවර වෙලා ඊළඟට අපිට පෙන්නන්නේ කලින් එපිසෝඩ් එකේදී අපිට පෙන්නපු යුද ඇඳුමක් කැඳගෙන හිටපු මිනිහා යානාවකින් එක මිලිටරි බේස් එකකට ඇවිල්ලා එතන ඉන්න හමුදාවේ කට්ටියටත් පහර දෙනවා වගේම එයා එතන තිබුණ ආයුධ ගබඩාවකට ඇතුල් වෙලා ස්කෑන් කරලා බලනවා ඒ ආයුධ ගබඩාව ඇතුලේ ක්‍රිප්ටොනයිට් තියෙනවද කියලා. ඉතින් මෙයා මේ විදිහට ක්‍රිප්ටොනයිට් හොයන්නේ සුපර්මෑන්ව දුර්වල කරන්න පුළුවන් එක දෙයක් තමයි ක්‍රිප්ටොනයිට් කියන්නේ. කොහොම හරි ඉතින් මෙයාට මේ වෙලාවේදී මෙතනින් ක්‍රිප්ටොනයිට් හොයාගන්න බැරි වෙනවා වගේම ඊළඟට අපිට පෙන්නන්නේ මේ යුද ඇඳුමක් ඇඳගෙන ඉන්න මිනිස්සයා එයාගේ ආනාවට ගිහිල්ලා තියෙනවා වගේම ඒ ආනාවේ තියෙන ඒ අය එක හරහා මෙයාට දැනගන්න පුළුවන් වෙනවා මෙයා ඇඳගෙන ඉන්න යුද ඇඳුමේ තියෙන බලය ගොඩක් දුරට අඩු වෙලා ගිහිල්ලා තියෙනවා කියලා. ඒත් එක්කම ඉතින් මේ කෙනා එයා දාගෙන හිටපු හෙල්මට් එක ගලවලා දානවා වගේම එයා කියනවා මම කොහොම හරි කරලා කැල්ලෙල්ව නවත්තන්න ඕන. එයා මගේ ලෝකෙට කරපු දේ මේ ලෝකෙටත් කරන්න ඉස්සෙල්ලා කියලා. ඉතින් ඔය සිදුවීම ඔතනින් ඉවර වෙලා ඊළඟට අපිට පෙන්නන්නේ ඊළඟ දවසේ උදේ ජොනතන් එයාගේ අම්මත් එක්ක එයාගේ ඉස්කෝලේට යන්න ලෑස්ති වෙලා තියෙනවා වගේම ජෝඩන් ක්ලාක් එක්ක එකතු වෙලා එයාගේ පුහුණුවීම් කරන්න පටන් ගන්න යන්න ලෑස්ති වෙනවා. ඉතින් ඊළඟට අපිට පෙන්නන්නේ ක්ලාක් ජෝඩන්වත් අරගෙන උත්තරද්‍රවය එක තැනකට ඇවිල්ලා තිනවා වගේම එයාලා එක ගුහාවක් වගේ තැනකට එනවා. ඒ වගේම ක්ලාක් එයාගේ අතේ තිබිලා කහපාට පොඩි පලිඟුවක් වගේ දෙයක් එළියට අරගෙන කියනවා පරිගණකය ක්‍රියාත්මක කරන්න යතුරු විදියට පාවිච්චි කරන්නේ ඒ පලිඟුව වගේම ඒ පලිඟුව ඇතුලේ ක්‍රිප්ටෝනේ මුළු ඉතිහාස කතාවම ලියවෙලා තියෙනවා කියලා. ඉතින් ක්ලාක් මේ වෙලාවේදී මේ පලිඟුව පාවිච්චි කරලා පරිගණකය ක්‍රියාත්මක කරනවා වගේම ඊළඟට ලොයිස් වැඩ කර ඉන්න දර්ශනයකට මාරු වෙනවා. ඉතින් ලොයිස් මේ වෙනකොට මෝගන් එච් කියලා එක ව්‍යාපාරිකයෙක් ගැන ලිපි වගේක් අධ්‍යයනය කරන ගමන් ඉන්නවා වගේම මෙතනට එයාලගේ යාළුවෝ දෙන්නෙක් වෙන ලානයි කයිලුයි එනවා. ඒ වගේම ඉතින් ලානා මේ වෙලාවේදී ලොයිස්ට ආරාධනාවක් කරනවා හෙට රෑ 7ට එයාලගේ ගෙදර පාටි එකක් තියෙනවා ඒකට එන්න කියලා. ඒ වගේම ලොයිස්ට මේ වෙලාවේදී දැනගන්න පුළුවන් වෙනවා එයා අධ්‍යයනය කරන ගමන් හිටපු මෝගන් එච් කියන මිනිහයාගේ මූලිකත්වයෙන් අද රෑ 7ට නගරේ මීටින් එකක් ලෑස්ති කරලා තියෙනවා කියලා. ඉතින් ලොයිස් කියන විදිහට නම් මේ මෝගන් එච් කියන්නේ මිනිස්සුන්ගේ ශ්‍රමය හූරගෙන කාලා පෝසත් වෙන මිනිස්සෙක්. ඉතින් දැන් මේ මෝගන් එච් කියන මිනිස්සයා ස්මෝල් විල් වලට ඇවිල්ලා ඒකේ ඉන්න මිනිස්සුන්ට ත්‍රස්සාවල් දෙනවා කියලා මිනිස්සුන්ව රවට්ටලා ආපහු සැරයක් එයාගේ මඩිය තර කරගන්න ලෑස්ති වෙනවා කියලා ලොයිස්ට තේරුම් යනවා. ඉතින් ওই සිද්ධිය ඔතනින් ඉවර වෙලා ඊළඟට අපිට පෙන්නනවා ක්ලාක් ක්‍රියාත්මක කරපු පරිගණකයේ තියෙන දත්ත පාවිච්චි කරලා ජෝඩන්ට ක්‍රිප්ටෝන් කියන ග්‍රහලෝකෙට මොකද්ද උනේ කියලා පෙන්නන දර්ශනයක්. ඉතින් මේකේ කියන විදිහට කාලයත් එක්ක ක්‍රිප්ටෝන් වල තිබුණු ස්වභාවික සම්පත් ඉවර වෙලා ගිහිල්ලා තියෙනවා වගේම ඒකත් එක්ක ක්‍රිප්ටෝන් වල ඉරණම මොකද්ද කියලා ඒගොල්ලන්ට තේරුම් ගිහිල්ලා තියෙනවා. ඉතින් ওই දේවල් එක්ක අතීතයේ ඉඳලා ගොඩක් සාමකාමීව ජීවත් වුණ ක්‍රිප්ටෝන් වැසියෝ අතරේ යුද්ධයක් පටන් අරගෙන තියෙනවා වගේ
වගේම ඒ යුද්ධේ අන්තිම ප්‍රතිඵලයේ විදිහට එයාලගේ මවුලෝක වෙන ක්‍රිප්ටෝන් ග්‍රහලෝකේ විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒකත් එක්කම මේ වෙලාවේදී ක්ලාක්ගේ ඇත්ත තාත්තා එහෙම නැත්නම් ජෝඑල්ගේ AI එකක් මෙතන වැඩ කරන්න පටන් ගන්නවා වගේම ජෝන්ගෙනුත් සුපර්මෑන්ගේ පවර්ස් මතුවෙන්න පටන් අරගෙන තියෙනවා කියලා ක්ලාක් මේ වෙලාවේදී මේ AI එකට කියනවා. ඉතින් ওই සිද්ධිය උතනින් ඉවර වෙලා ඊළඟට අපිට පෙන්වන්නේ ක්ලාක් ජෝඩන්වත් එක්කගෙන ආපහු එයාලගේ ගෙදරට ඇවිල්ලා තියෙනවා වගේම මේ වෙලාවේදී මෙයාලගේ ගෙදරට එන ජෙනරල් ලොයිස් ක්ලාක්ට අර යුදැඳුමක් ඇඳගෙන හිටපු මිනිස්සයා කරපු එපිසෝඩ් එකේ මුලදී අපිට පෙන්නපු පහර දීම ගැන ක්ලාක්ට කියනවා. ඉතින් මේ දෙන්න ওই විදිහට කතා කර කර ඉඳලා සෑම් මෙයාලගේ ගෙදරින් පිටත් වෙන්න හදනවා වගේම මේ වෙලාවේදී සුපර්මෑන් කියන්නේ එයා කියලා ජොනතන්ටයි ජෝඩන්ටයි කියපු එක ගැන දැනගත්තු සෑම් ක්ලාක්ට හොඳටම බනින්න පටන් ගන්නවා. මේ දේවල් නිසා එයාලගේ ජීවිතයට අනතුරක් වුණත් සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඒත් එක්කම සෑම්ට කෝල් එකක් එනවා අර කලින් පෙන්නපු යුදැඳුමක් ඇඳගෙන ඉන්න මිනිස්සයා මේ වෙනකොට ඉන්නේ මොංගෝලියාව කියලා. ඒත් එක්කම ඉතින් ක්ලාක් මෙතනට යනවා වගේම ඊළඟට අපිට පෙන්නනවා ලොයිස් සහභාගී වුණ නගර සභා රැස්වීමේ දර්ශන වගයක්. ඉතින් මෙතනදී අර කලින් කියපු මෝගන්නෙච් කියන මිනිස්සයා ඇවිල්ලා මෙතන ඉන්න මිනිස්සුන්ට කතා කරනවා වගේම මේ මිනිස්සයාගේ කතාවලට මෙහෙ ඉන්න මිනිස්සු නම් හොඳටම ඇන්දිලා කියලා තමයි අපිට පේන්නේ. ඒ වගේම මෙතනදි ලොයිස් නැගිටලා මේ මිනිස්සයාගෙන් අහපු ප්‍රශ්නයකට උත්තරයකුත් දෙන්නේ නැතුවම ෂේප් එකේ මග ඇරලා මේ මිනිස්සයා මෙතනින් යනවා. ඉතින් ওই සිද්ධිය ඔතනින් ඉවර වෙලා ඊළඟට අපිට පෙන්නන්නේ අර යුදැඳුමක් අඳගෙන හිටපු මිනිස්සයා ආපහු සැරයක් එක තැනකට ඇවිල්ලා එතනත් ක්‍රිප්ටොනයිට් තියනවද කියලා ස්කෑන් කරලා බලනවා වගේම මේ වෙලාවේදී මෙතනට සුපර්මෑන් එනවා. ඒත් එක්කම ඉතින් මේ දෙන්න අතර සටනක් පටන් ගන්නවා වගේම සුපර්මෑන් මේ ආම එකක් අඳගෙන ඉන්න මිනිහට හොඳටම පහර දෙන අතරේදී එයා සුපර්මෑන්ට කියනවා එයාගේ යානාව මේ වෙනකොට බෝම්බයක් විදිහට ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන තියෙනවා වගේම ඒක නගර පැත්තට යවලා ඔයාට දැන් තෝරගැනීමක් කරන්න වෙනවා කියලා කියනවා. ඒත් එක්කම ඉතින් ක්ලාක් දෙපාරක් හිතන්නේ නැතුව මේ වෙන්න යන විනාශයෙන් නගරේ බේරගන්න ඕන නිසා පුළුවන් තරම් ඉක්මනට ගිහිල්ලා මේ පුපුරන්න ඕන වෙන්න තියෙන යානාවත් තල්ලු කරගෙන අභ්‍යවකාශයට අරගෙන යනවා. ඒත් එක්කම ඉතින් මේ යානාව පුපුරලා විනාශ වෙලා යනවා වගේම ඒ පිපුරුමේ සැරට ක්ලාක්වත් පහලට කඩාගෙන වැටෙනවා. ඉතින් ওই සිදුවීම ඔතනින් ඉවර වෙලා ඊළඟට අපිට පෙන්නනවා ක්ලාක් ගෙදර ඇවිල්ලා තියෙනවා වගේම එයා අද සිද්ධ වුණ දේ ගැන ලොයිස් එක්ක කතා කර කර ඉන්නවා. ඉතින් මේ වෙලාවේදී ලොයිස් ක්ලාක්ට කියනවා එයා මෝගන්නෙච් ගැන ලියන්න යන ලිපිය ගැන. කොහොම වුණත් ඉතින් ක්ලාක් මේ වෙලාවේදී කියන්නේ මේ වෙනකොට මෝගන්නෙච් ඩේලි ප්ලැනට් එක මිලදී අරගෙන තියෙන නිසා එයාට විරුද්ධව ඔයා ලියන ලිපිය පබ්ලිෂ් කරන්න දෙන එකක් නැති වෙයි කියලා. ඉතින් ওই සිදුවීම ඔතනින් ඉවර වෙලා ඊළඟට අපිට පෙන්නනවා කැල් ඊළඟ දවසේ ජෝඩන්වත් එක්කගෙන ආපහු සැරයක් බලකොටුවට ඇවිල්ලා තියෙනවා වගේම එතනදී ජෝඩන්ව ස්කෑන් කරලා බලපු ක්ලාක්ගේ එහෙම නැත්නම් කැල්ගේ තාත්තගේ AI එක ක්ලාක්ට කියනවා ජෝඩන්ගෙන් සුපිරි ශක්තියක් බලා ගන්න පුළුවන් වුණ එකයි එයාගේ ඇස් වලින් ලේසර් පිට කරපු එකයි ගොඩක් දුරට අහමු සිදුවීම් වෙන්න පුළුවන් කියලා. මොකද එයා කියන විදිහට ජෝඩන්ගේ ඇඟ ඇතුලේ ක්‍රිප්ටෝනියන් DNA පොඩි ප්‍රමාණයක් තියෙනවා උනාට වැඩි ප්‍රමාණයක් තියෙන්නේ මිනිස් DNA. ඉතින් ඒකත් එක්ක ජෝඩන්ගේ සෛලවල සූර්ය ශක්තිය ගබඩා කරගන්නේ කැල්ට සාපේක්ෂව අඩු ප්‍රමාණයක්. ඒ වගේම එයාගේ ශක්තිය සුපර්මෑන්ගේ එහෙම නැත්නම් ක්ලාක්ගේ ශක්තියෙන් 100න් එකක ප්‍රමාණයක්වත් නැහැ කියලා මේ AI එක මේ වෙලාවේදී කියනවා. ඉතින් ওই සිදුවීම උතනින් ඉවර වෙලා ඊළඟට අපිට පෙන්වන්නේ බලකොටුවේ අහන්න ලැබුණු දේවල් එක්ක ගෙදරාපු ජෝඩන් ගොඩක් තරහෙන් ඉන්නව වගේම අනිත් පැත්තෙන් එයාගේ වැඩ ඔක්කොම වගේ අවුල් වෙලා හිටපු ජොනතනුත් ජෝඩන්ට බයින්න පටන් ගන්නවා. එයා නිසා තමයි ජොනතන්ගේ හැම දෙයක්ම අවුල් වුණේ කියලා. කොහොම වුණත් ඉතින් මේ රණ්ඩුව තවත් දුරදි ගියන්න ඉස්සෙල්ලා ලොයිස් මේ රණ්ඩුව මැද්දට පැනලා මෙයාලට කියනවා අපිට රෑ කෑමකට ආරාධනා ලැබිලා තියෙනවා දැන් ගිහිල්ලා ඒකට යන්න ලෑස්ති වෙන්න කියලා. ඉතින් ඒත් එක්කම අපිට පෙන්නන්නේ ක්ලාක් ෆැමිලි එක එයාලට ආරාධනා ලැබුණ ගෙදර ඩිනරයකට ඇවිල්ලා තියෙනවා වගේම මේ වෙලාවේදී ජොනතන් ජෝඩන්ගෙන් අහනවා අද මොකද්ද උනේ කියලා. ඉතින් ජෝඩන් අද සිද්ධ වුණ දේවල් ටික ජොනතන්ට කියනවා වගේම කෑම අරගන්න කයිල් ළඟට ගියපු ලොයිස් කයිල් එක්ක කතා කරනවා වගේම මෙතනදී අපිට දැනගන්න පුළුවන් වෙනවා කයිල් තාමත් මෝගන් එච්ට රැවටිලා තමයි ඉන්නේ කියලා. ඉතින් ওই අතරේදී
ක්ලාක් ළඟට එන ලොයිස් ක්ලාක්ට කියනවා එයා මෝගන් නෙච්ට විරුද්ධව ලියපු ලිපියේ තිබුණ දේවල් මෝගන් නෙච් එයාට ඕන විදිහට වෙනස් කරලා එයාට පක්ෂපාතී විදිහට ලියපු ලියුමක් විදිහට පළ කරලා තියෙනවා කියලා. ඒත් එක්කම ඉතින් අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා මේ වෙනකොට සෑම් ඉන්න මිලිටරි බේස් එකට එහෙම නැත්නම් DOD එකට කලින් පෙන්නපු ආම එකක් දාගත්තු මිනිහා ඇවිල්ලා ඉන්නවා වගේම සෑම් මේ වෙලාවේදී එයාගේ අතේ තිබුණ පොඩි ඩිවයිස් එකක් පාවිච්චි කරලා සුපර්මෑන්ට සිග්නල් එකක් එවනවා ඉක්මනට එන්න කියලා. ඒත් එක්කම ඉතින් DOD එකේ හිටපු සෙබළු ටිකක් එළියට ඇවිල්ලා මේ ආම එකට වෙඩි තියන්න පටන් ගන්නවා වගේම මේ ආම එක එතන හිටපු සෙබළුන්ටත් පහර දීලා ඊළඟට යන්නේ සෑම් ගාවට. ඉතින් මේ ආම එක දාගෙන ඉන්න කෙනා මේ වෙලාවේදී සෑම්ට කියනවා සුපර්මෑන්ව ආරක්ෂා කරන්න හදන එක නවත්තන්න කියලා. ඒ වගේම එයා මේ ලෝකෙ විනාශ කරලා දාන්න ඉස්සෙල්ලා එයාව නවත්තන්න උදව් කරන්න කියලා මේ ආම එක ඇඳගත්තු කෙනා සෑම්ට කියනවා. කොහොමුණත් ඉතින් මේ දේවල් කියලා ඉවර වෙන්නත් ඉස්සෙල්ලා මෙතනට ආපු සුපර්මෑන් මේ ආම එක ඇඳගත්තු මිනිහට පහර දෙන්න පටන් ගන්නවා වගේම සුපර්මෑන් මේ ආම එකට පහර දීලා ඒකේ හෙල්මට් එක අයින් කරලා දානවත් එක්ක තමයි අපිට බලාගන්න පුළුවන් වෙන්නේ මේ පාර මේ ආම එක ඇතුලේ කවුරුවත් නෑ කියලා. මේ පාර ආම එක වැඩ කරලා තියෙන්නේ රිමෝට් කන්ට්‍රෝල් එකක් විදිහට. ඒ වගේම වෙන තැනක ඉඳගෙන කලින් සැරේ මේ ආම එක ඇතුලේ ඉන්නවා කියලා අපිට පෙන්නපු කෙනා ආම එකේ හයි කරලා තිබුණ කැමරාස් වලින් සිද්ධ වෙන්නේ මොකද්ද කියලා මේ වෙනකං බලාගෙන ඉඳලා තියෙනවා. ඉතින් ඔය සිද්ධීන් පස්සේ ක්ලාක් සෑම් එක්ක කතා කර කර ඉන්නවා වගේම මෙතනදී අපිට දැනගන්න පුළුවන් වෙනවා සෑම් ගාව එකතු කරගත්තු ක්‍රිප්ටොනයිට් එකතුවක් තියෙනවා කියලා. ඒ වගේම ක්ලාක් මෙතනදී සෑම්ට කියනවා මේ මිනිහා ඉන්න තැනකින් හොයාගන්න මං ඒක ඉවරයක් කරලා දාන්නම් කියලා. ඉතින් ඊළඟට අපිට පෙන්නන්නේ ක්ලාක් ලොයිස් එක්ක එයාලගේ ගෙදර ඉස්සරහා ඉඳගෙන කතා කර කර ඉන්නවා වගේම ක්ලාක් මේ වෙලාවේදී ලොයිස්ට කියනවා එයාලා මෙට්‍රොපොලිස් වල හිටියට වඩා ස්මෝල්විල් වලට ආවට පස්සේ එයාලගේ පවුල කලින්ට වඩා එකට හිටිය කියලා. ඉතින් එයාලට කොච්චර ප්‍රශ්න ආවත් එකටම ඉඳලා හැම ප්‍රශ්නයක්ම ඒ විදිහටම විසඳගමු කියලා ක්ලාක් ලොයිස්ට කියනවා. ඉතින් ඔය සිදුවීම මොතනින් ඉවර වෙලා ඊළඟට අපිට පෙන්නන්නේ ඊළඟ දවසේ උදේ ක්ලාක් ජොනතන්ටයි ජෝඩන්ටයි කතා කරනවා වගේම මේ වෙලාවේදී ජෝඩන්ගේ අතට පොඩි ඩිවයිස් එකක් දෙනවා වගේම එයාට කියනවා ඔයාට ආපහු සැරයක් කලින් විදිහටම ඉස්කෝලේ යන්න පුළුවන් කියලා. ඒ වුණාට ඔයාගේ බලයන් ගැන විමසිල්ලෙන් ඉන්න ඕන නිසා මොකක්ම හරි හදිසි අවස්ථාවකදී පාවිච්චි කරන්න කියලා තමයි මේ ඩිවයිස් එක ජෝඩන්ට දෙන්නේ. ඒ වගේම ඉතින් ඔය සිදුවීම මොතනින් ඉවර වෙලා ඊළඟට අපිට පෙන්නන්නේ ලොයිස් ඩේලි ප්ලැනට් එකට ගිහිල්ලා තියෙනවා වගේම එයා මීටිමක හිටපු මෝගන් නෙච්ට එයාගේ අස්වීමේ ලිපියත් බාර දීලා ඩේලි ප්ලැනට් එකෙන් අයින් වෙලා එනවා. ඒ වගේම ඉතින් ලොයිස් ඊළඟට යන්නේ ස්මෝල්විල් වල තියෙන ස්මෝල්විල් ගැසට් කියන පොඩි පත්තර කාන්තෝරුවට. ඒ වගේම ඉතින් මෙයා එතනට ගිහිල්ලා එතන වාර්තාකාරණියක් විදිහට දිගටම වැඩ කරන්න කැමති වෙනවා. ඒත් එක්කම ඉතින් ඔය සිද්ධිය උතනින් ඉවර වෙලා ඊළඟට අපිට පෙන්නන්නේ අර කලින් පෙන්නපු ආම එකක් ඇතුලේ හිටපු මිනිස්සයා එයාගේ AI එකක් එක්ක කතා කර කර ඉන්නවා වගේම මේ වෙලාවේදී එයා ප්ලෑන් කරන්නේ සුපර්මෑන් කලින් එයාගේ ආම එක විනාශ කරලා දාපු නිසා ඒ වෙනුවට එයාට අලුත් ආම එකක් හදාගන්න. ඒත් එක්කම ඉතින් අපිට මේ කෙනාගේ අතීතේ සිද්ධ වුණ සිදුවීමක් මේ වෙලාවේදී පෙන්නනවා. ඉතින් එයාත් හමුදාවේ වැඩ කරපු කෙනෙක් වගේම එයාලා යුද්ධයක් අතරමැද ඉන්නකොට එකපාරටම බ්ලැක් සූට් එකක් දාගත්තු සුපර්මෑන් එතනට ඇවිල්ලා එතන හිටපු හමුදාවේ එයාලගේ ටීම් එකේ කට්ටියවම මරලා දානවා. ඉතින් මෙතනින් ඉතුරු වෙන්නේ මෙයා විතරයි. ඒත් එක්කම ඉතින් කතාව ආයෙත් වර්තමානයට එනවා වගේම මෙයා මේ වෙලාවේදී කියනවා මෙයා මගේ කැල්ලෙල් වගේ නෙවෙයි නැහැ තව මෙයා වගේ නෙවෙයි කියලා. ඉතින් ඔන්න ඕකත් එක්ක මෙතනින් අද එපිසෝඩ් එක ඉවර වෙනවා. එහෙමනම් ඉතින් තුන්වෙනි එපිසෝඩ් එක අරගෙන එනකම් මම අදට ගිහිල්ලා එන්නම්. එතකන් පරිස්සමට ඉන්න.